අපි දැන් කතා කරමු මේකේ තියෙන benefits ගැන ආයෙත් පාරක් චුට්ටක් කතා කරමු. ඔයාගේ skin care routine එකේ product වල හොඳ research එකක් ගන්න හැකියාවක් තියෙනවා. මොකද ඒවා ඉක්මනට ඔයාගේ skin එකට absorb වෙනවා. ඊට අමතරව ඔයාගේ skin එකේ තියෙන sebum oil control කරලා ඒ වගේම acne control කරලා skin එකේ තියෙන bacteria වගේ දේවල් නැති කරලා skin එකට හොඳට protect කරගන්න හැකියාවක් තියෙනවා මේ scrub කියන method එකට ඔයා ගියොත්. ඒ වගේම තමයි ඔයා makeup කරන කෙනෙක් නම් ඔයාගේ function එකක් හෝ වෙන මොනවා හරි makeup කරනවා නම් ඒ makeup එකට දවස් 2කට කලින් හෝ 3කට කලින් scrub එකක් කරලා clean up එකක් කරලා facial එකක් කරන්න. එතකොට scrub කියන method එකට ගියාට පස්සේ ඔයාගේ skin එකට ඉක්මනටම මේ makeup හොඳින් absorb වෙලා හරි finishing එකක් හොඳ ලස්සන finishing එකක් වට ගන්න හැකියාවක් තියෙනවා මේ scrub කියන method එකකින්. ඉතින් මෙන්න මේක තමයි scrub එකක් අපි මෙන්න මේ benefits ටික තමයි ඇත්තටම scrub එකක් අපි කරාම අපිට තියෙන දේවල්. ඉතින් ඒ නිසා scrub කියන method එක කවදාවත් මේ skip කරන්න එපා. ඒ වගේම scrub කියන method එක ඔයා කොයිම වෙලාවකවත් තනියෙන් use කරන්න නැතුව facial එකක් හෝ clean up එකකදී පුළුවන් තරම් ඒ සම්පූර්ණම ඒ step එකම scrub කියන method එකට යන්න try කරන්න. ඉතින් අද කතා කරන්නේ La Fresh කියන brand එකේ මේ scrub එක ගැන. මෙන්න මේ විදිහට තමයි bottle එකේ ඉන්නේ. ඔයගොල්ලෝ මේක දන්නවා. ඉතින් ඇත්තටම මට මේකේ original product fake product තියෙනවද කියන එක නම් හොයාගන්න බැරි වුණා. මම ගොඩාක් try කරා. මේ විදිහට තමයි මේක එන්නේ. හැබැයි මේකේ barcode එක scan කරාට පස්සේ නම් මේක ඇත්තටම mother company එකේ website එකට යනවා. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම scrub එක මේ වගේ මිලිලිටර් 500 bottle එකකින් තමයි scrub එක එන්නේ. ඒ වගේම scrub එකේ color එක තමයි මෙන්න මේ වලට පේන්නේ gold color එක. ඉතින් මේ gold color එක තිබුණා කියලා scrub එක gold scrub එකක් වුණා කියලා මේකේ කැරට් 24වත් එහෙම රත්තරන් අඩංගු වෙලා එහෙම නෑ මේ ස්ක්‍රබ් එකේ. මේ ස්ක්‍රබ් එකේ අඩංගු වෙලා තියෙන්නේ mica gold කියන powder එක. mica gold කියන powder එක ගොඩක් වෙලාවට මේ mica gold කියන powder එක use කරන්නේ makeup product වලට, lipstick වලට, එතකොට eyeshadow වලට, blusher වලට මේ වගේ දේවල් තමයි මේ mica gold කියන powder එක use කරන්නේ. මේ mica gold කියන powder එක හින්දා තමයි මේක ඔයාලට රත්තරන් පාට වෙලා වගේ පේන්නේ. එහෙම නැතුව මේකේ රත්තරන් එහෙම නැහැ. ඉතින් මේ විදිහට තමයි bottle එක තියෙන්නේ. එතකොට ඔයාලට මෙතන එහා පැත්තේ ingredients ටික තියෙනවා. ඒ වගේම manufacture date එක, expire dates තියෙනවා. ඉතින් ඒවා බලලා ඔයගොල්ලෝ මේ දේවල් ගන්නකොට purchase කරනකොට බලන්න. ඉතින් මේක මන් ළඟ තියෙන product එක මම හිතනවා මේක ඔරිජිනල් ප්‍රොඩක්ට් එක කියලා. මොකද මම ගොඩක් හොයලා බලලා ගත්තේ. සහ මේක barcode scan එක read scan කරාට පස්සේ මේක mother company එකේ website එකටම යනවා. ඉතින් ඒ හින්දා මම හිතනවා මේක ඔරිජිනල් ප්‍රොඩක්ට් එක කියලා. දැන් අපි බලමු කොහොමද මේ ප්‍රොඩක්ට් එක use කරන්න කියලා. ඉතින් මේක ඇත්තටම කිව්වොත් දැන් මම ගාව මේ මම දැන් මේක ඇත්තටම මම මේක කලින් use කරලා තියෙනවා ළමයි. හරිද? මම මේ La Fresh එකේ gold scrub එක කලින් පාවිච්චි කරලා තියෙනවා. මේ ඔයාලට facial kit එක මම හදන්න මගෙන් මොකද ගොඩාක් දෙනෙක් අහන දෙයක් තමයි අක්කේ අපිට facial kit එක පොඩි tubs වලට දාලා mini tubs වලට දාලා දෙන්න පුළුවන්ද කියලා මගෙන් අහන හින්දා තමයි මම facial kit එකට ආයෙමත් අලුතින්ම product එකක් ගෙන්නේ La Fresh එකේ. ඒ product වලින් ආව මේ තමයි gold scrub එක. ඉතින් මේක package එකකින් මෙහෙම තියෙන. මම මේක කැඩුවේ නැහැ තාම. ඉතින් මේක use කරන විදිහ ගැන කතා කරොත් එහෙම මුලින්ම ඔයාගේ skin එක හොඳට තෙත් වෙලා තියෙන්න ඕනේ. කියන්නේ skin එක කොයිම වෙලාවකවත් dry වෙලා තියෙද්දි මේක use කරන්න යන්න එපා. හොඳට තෙත් වුණ වෙලාවක තමයි ඔයා මේක use කරන්න ඕනේ. මේ scrub එකෙන් හරිම පුංචි ප්‍රමාණයක් bottle එක මිලිලිටර් 500යි ගොඩක් තියෙනවා. මම විතරයි use කරන්න ඉන්නේ. මට ගොඩාක් use කරන්න පුළුවන් කියලා හැම ගොඩාක් මූණ ගන්න එපා. මොකද මේ ස්ක්‍රබ් එක චුට්ටක් විතර රෆ්. ඒ කියන්නේ හරිම අර චුට්ටක් විතර ස්කින් එකට අර පොඩි රළු ගතියක් වගේ එකක් තියෙනවා. ඒ හින්දා හරිම පොඩි ප්‍රමාණයක් හැඟිල්ලට අරගෙන මේ ස්ක්‍රබ් එකෙන් මේ විදිහට වාගේ මූණේ
ගාලා ස්ක්‍රබ් එකෙන් පොඩි ප්‍රමාණයක් අරගෙන මූණේ ගාලා ඊට පස්සේ මුළු මූණෙම ස්ක්‍රබ් එක මුලින්ම පැතිරෙන්න ගන්න. ඒ කියන්නේ අර ඩොට්ස් වගේ තියන්නේ නැතුව මේ ස්ක්‍රබ් එක මේ වගේ මුළු මූණෙම චුටක් පැතිරෙන්න ගන්න චූටි ප්‍රමාණයක් අරගෙන ඒක මුළු මූණෙම පැතිරෙන විදිහට ස්ප්‍රෙඩ් වෙන විදිහට ගන්න. හරිද? ඊට පස්සේ විනාඩි 2ක් 3ක් තියන්න. මොකද මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ඇක්ටිව් වෙලා ඒවා මූණට ඇබ්සෝබ් වෙනකන්. එහෙම නැතුව ස්ක්‍රබ් එකක් කොයිම වෙලාවකවත් ගාන්න යන්න එපා. ඒක ගාපු ගමන්ම අතුල්ලන්න යන්න එපා. හරිද? ගාපු ගමන්ම ඔයා ඒක අර සර්කියුලර් මෝෂන් එකෙන් ඒක අතුල්ලන්න යන්න එපා. පුළුවන් තරම් ඉස්සලා මේක හොඳට ස්කින් එකේ ගාලා විනාඩි 2ක් 3ක් ඉන්න ඕනේ මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් ඇක්ටිව් වෙන්න. ඊට පස්සේ තමයි ඔයා සර්කියුලර් මෝෂන් එක කියන්නේ රවුමට ස්කින් එක සම්පූර්ණ මුළු මූණෙම හැමීට ස්ක්‍රබ් කරන්න. මුලින්ම ඉතින් එතකොට තමයි ස්ක්‍රබ් කරලා ඔයාලට පුළුවන් මේක හොදලා අරින්න. ඉතින් ඒ වගේම තමයි කියන්න ඕනි මේ ස්ක්‍රබ් එක යූස් කරන විදිහ අනුව ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙන්නත් පුළුවන්. ස්කින් එකට හොඳ රිසල්ට් එකක් එන්නත් පුළුවන් ළමයි. හේතුව තමයි ඔයාගේ ස්කින් එක දැන් ඔයා අපි හිතමු ගොඩක් වෙලාවට ඔයාලට තියෙන ඩ්‍රයි ස්කින් එකක් නම් නෝමල් ස්කින් එකක් නම් ඔයාලට තියෙන ඔයිලි ස්කින් එකක් නම් කිසිම ගැටලුවක් නැතුව නෝමල් විදිහට ඒ කියන්නේ ඔයිලි ස්කින් එක ඇක්නිස් නැති වෙන්න ඕනි. කිසිම ගැටලුවක් නැතුව නෝමල් විදිහට ඔයාට ස්කින් එකට මේක ඇප්ලයි කරන්න පුළුවන්. සෙන්සිටිව් ස්කින්, ඇක්නි ප්‍රෝන් ස්කින්, කම්බිනේෂන් ස්කින් තියෙන කට්ටියට මම කියනවා මේ ස්ක්‍රබ් එක පරිස්සමට පාවිච්චි කරන්න. හෝ ඔයා නොකර ඉන්නවා නම් ඒත් කමක් නැහැ. මොකද මේ ස්ක්‍රබ් එක චුට්ටක් විතර අපි කිව්වොත් රළු ගතිය තියෙනවා. ඒ කියන්නේ පොඩක් විතර රෆ් වැඩි මේක. ඉතින් හැබැයි මේක ස්ක්‍රබ් කරන විදිහ මේ සෙන්සිටිව් ස්කින්, ඇක්නි ප්‍රෝන් ස්කින්, කම්බිනේෂන් ස්කින් වලටත් මේ ස්ක්‍රබ් එක ඔයා යූස් කරන විදිහ අනුවගේ ස්කින් එක ඩැමේජ් නොවී තියාගන්නත් හැකියාවක් තියෙනවා. ඒක හින්දා තමයි මම කිව්වේ හරිම හෙමීට සර්කියුලර් මෝෂන් එකෙන් හරිම හෙමීට ස්ක්‍රබ් කරන්න. මේකේ මම මේක යූස් කරලා තියෙන විදිහට මට දැනුණ එක දෙයක් තමයි මේ ස්ක්‍රබ් එකෙන් හොඳ මොයිස්චර් ගතියක් අපේ ස්කින් එකට දෙනවා. හොඳ තෙතමනයක් අපේ ස්කින් එකට ලබා දෙනවා. ඒ හින්දා අර ලොකුවට පය වෙන්න දෙයක්වත් නැහැ ඇත්තටම. ඉතින් මම මේ ස්ක්‍රබ් එකෙන් දකින එක විශේෂ දෙයක්. ඉතින් ඒ මොයිස්චර් ගතිය හින්දා සමහර වෙලාවට ස්කින් එකට ඩැමේජ් එක ගොඩක් අඩු වෙන්න පුළුවන්. හැබැයි ගොඩාක් වෙලාවට පරිස්සමට ඕනම ස්කින් එකකට හරිම පරිස්සමට මේ ස්ක්‍රබ් එක ඔයා ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් ඔය ටික තමයි මට විශේෂයෙන්ම කියන්න ඕනේ උනේ මේ ලා ෆ්‍රෙෂ් එකේ ස්ක්‍රබ් එක ගැන. මොකද ගොඩාක් දෙනෙක් මේ දවස්වල මේ ප්‍රොඩක්ට් එක ගොඩක් වයිරල් යන ප්‍රොඩක්ට් එකක්. හොඳයි. ලා ෆ්‍රෙෂ් එකේ මම පාවිච්චි කරා. මම ඔයගොල්ලන්ට ඒ ෆේෂල් කිට් එක ගෙනාවට පස්සේ මම කලින් යූස් කරලා තියෙනවා මේ ෆේෂල් කිට් එක. මේක ගොඩක් හොඳයි. ඉතින් ඉස්සරහට ෆේෂල් කිට් එකේ අනිත් ඒවත් මම ඔයාලට මේ විදිහටම අරගෙන එන්නම් රිවිව්ස්. ඉතින් ඔයාලට පුළුවන් ෆේෂල් කිට් එකක් ඔයා තාම හදාගෙන නැත්නම් ඔයා ගර්ල් කෙනෙක් වුණත් බොයි කෙනෙක් වුණත් ඔයාලට පුළුවන් මට කතා කරන්න. මම ලා ෆ්‍රෙෂ් එකේ ඒ හදලා තියෙන ෆේෂල් කිට් එක ගැන ඔයාලට විස්තර දෙන්න. ඔයාලට පුළුවන් ඒවා යූස් කරලා try කරලා බලන්න. ඉතින් ওই ටික තමයි මට වැඩිපුරම ඔයත් එක්ක කතා කරන්න ඕනේ මේ බ්‍රෑන්ඩ් එක ගැන. ඉතින් මේක ඇත්තටම ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේම මේ ස්ක්‍රබ් එක හරිම හොඳයි ස්ක්‍රබ් එකක්. මොකද අර මම කිව්වා වගේ මේක හොඳ මොයිස්චර් ගතියක් මේ ස්ක්‍රබ් එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඉතින් ඉස්සරහට මම අරගෙන ඉන්නම් ලා ෆ්‍රෙෂ් එකේ ඊතුරු ප්‍රොඩක්ට් ගැන. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලට කමෙන්ට් එකකින් දාන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් එතකොට මම ඔයාලට උත්තරයක් දෙන්නම්. අනිවාර්යයෙන්ම ඔයාලට රිප්ලයි එකක් දෙන්නම්. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තව ඉස්සරහට ගොඩාක් වීඩියෝස් දෙනවා ඔයාලත් එක්ක share කරගන්න. ඒ වගේම මගේ TikTok එක පැත්තට එන්න follow කරන්න Dews Lifestyle. TikTok එක follow කරලා තියාගන්න. ඒ වගේම WhatsApp channel එක පැත්තට එන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම් ඔයාලා හැමදේම ගොඩාක් පරිස්සමට ඉන්න. cheers.